මනුෂ්‍යත්වයේ සොල්දාදුවන්. පුරාණ ජපානයේ එක්තරා යුගයක සිදුවීම් ඇසුරෙන්ගත් කතාවකි. ඒ කාලයේ සිටි අධිරාජ්‍යවරුන් විසින් යම්කිසි විටක යුද්ධයක් ඇති වුවහොත් එයට සූදානම් වන පිණිස හමුදාවන් සූදානම් කිරීම සඳහා පුහුණුවීම් කටයුතු කිරීම සඳහා විශේෂ ක්‍රමයක් තෝරාගෙන තිබුණි. එනම් සැබෑ යුද්ධයකදී සිදුවන ආකාරයටම වනාන්තර මැද දුෂ්කර ආකාරයට පුහුණුවීම් කටයුතු කිරීමය. මේවා ඉතාමත් බරපතල අපහසු කටයුතු වූ අතර මෙයින් සොල්දාදුවන් හික්මවීම, ඔවුන් යුද්ධයකදී ගන්නා උපාය මාර්ග පරීක්ෂා කිරීම සහ ඔවුන්ගේ හිත් යුද්ධයක් තුළදී ශක්තිමත් කිරීම වැනි දේ බලාපොරොත්තු වුණි. ඒ ආකාරයට පුහුණුවීම් කටයුතු වල යෙදුණු හමුදා කණ්ඩායමක් වනාන්තරයේ කඳුකරයේ පිහිටි ප්‍රදේශයක තම පුහුණුවීම් කටයුතු සිදු කරමින් සිටියෝය. ඒ අසල සෙන් ආරාමයක් තිබුණි. මෙම පන්සලෙහි ප්‍රධාන හිමිනම වූයේ ඔහුගේ සංසුන් පැවැත්ම සහ විනයගරුක ජීවන රටාව සඳහා ප්‍රසිද්ධ වී සිටි ගසන් නම් හාමුදුරුවරයෙකි. නිලධාරීන් මෙම පන්සලට පැමිණ නවාතැන් පහසුකම් ඉල්ලා සිටි විට ප්‍රධාන හිමිනම ඔහුගේ සුපුරුදු ආගන්තුක සත්කාරයෙන් ඔවුන් පිළිගත්තේය. නමුත් එය විශේෂ වූ පිළිගැනීමක් නොවිය. එය හැමෝටම පොදු ආගන්තුක සත්කාරයක් විය. හිමිනම තම කෝකියා දෙසට හැරී එක් සරල උපදෙසක් දුන්නේය. නිලධාරීන් හැමෝටම හොඳට කෑම බීම සපයන්න. හැබැයි ඒ සියලුම දේ අප සියලු දෙනා කන සරලම ආහාර පමණක්ම විය යුතුය. විශේෂ යමක් නොකරන්න. එනම් බත්, මීසෝ සුප් සහ අච්චාරු දමන ලද එළවලු වැනි දේය. වෙන කිසිවක් නැත. මස් නැත. විශේෂ සේවා නැත. විශිෂ්ට සැලකිලි නැත. භික්ෂූන් වහන්සේලාගේ සරල පෝෂදාහි ආහාර පමණක් ඔවුන්ට පිරිනැමුනි. මීසෝ සුප් පිළිබඳව අපගේ කලින් කතාවක කෙටි පැහැදිලි කිරීමක් ඇත. ඉතින් කෑම වේලාව පැමිණෙන විට සොල්දාදුවන් ආහාර වේල සඳහා වාඩි වූ විට ඔවුන්ගේ මුහුණු ඇඹුල් විය. මොවුන් රට වෙනුවෙන් අධිකාරියට සේවය කරන අය නිසා සමාජයේ ගෞරවයට ආචාර කිරීම වලට පාත්‍ර වන අය විය. මෙම සාමාන්‍ය සැලකීම් තුලින් ඔවුන්ගේ තත්වය නොසලකා ඇති ආකාරයත් ඔවුන්ට අපහාසයක් කර ඇති ආකාරයත් ඔවුන්ට දැනුනි. එක් නිලධාරියෙකු තම ආඩම්බරය වළක්වාගත නොහැකිව හිමිනම වෙත කෙලින්ම ළඟා වී දැඩි හඬකින් මෙසේ ඇසුවේය. ඔබ හිතන් ඉන්නේ අපි කවුරු කියලාද? අපි සොල්දාදුවන්. අපි මේ රටේ යහපත සඳහා අපේ ජීවිත පූජා කරනවා. අපට ලැබිය යුතු ගෞරවයෙන් ඔබ අපට සලකන්නේ නැත්තේ ඇයි? මෙය ඇසු ගසන් හිමිනම නිලධාරියා දෙස සංසුන්ව නොසැලී බැලුවේය. ඉන්පසු කෙලින්ම නිලධාරියා දෙස බලා සංසුන් නමුත් දැඩිව මෙසේ පැවසුවේය. ඔබ සිතන් ඉන්නේ අප කවුරුන්යයි කියාද? අපි සියලු සංවේදී ජීවීන් බේරා ගැනීම අරමුණ කරගත් මනුෂ්‍යත්වයේ සොල්දාදුවන්. එක විටම එතන නිශ්ශබ්දතාවයෙන් පිරී ගියේය. නිලධාරියා නිහඬව පසුපසට ගියේය. ඔහු පැවසූ දේ තුලින්ම ඔහු අභියෝගයට ලක්විය. ඒක හරියට අපි සාමාන්‍ය කතාවේදී කියන්නේ ඌරගේ මාළු ඌරගේ ඇඟේ තියලා කපනවා වගේ අදහසක්. නිවැරදිම ධර්මය තුල පන්සලක නිලයන් නැත. ආත්මාර්ථකාමීත්වයන් නැත. ඇත්තේ අරමුණක් පමණි. සේවයක් පමණි. ගසන් හිමිනම සොල්දාදුවන්ට පහදා දුන්නේ සැබෑම සේවය යනු අප ඇතුළාන්තයෙන්ම පැමිණෙන අනුකම්පාවෙන් කෙනෙකුට සේවය කිරීමයි. නැතහොත් අපගේ බලය පෙන්වමින් සේවය කිරීම නොවන බවයි. මෙම සෙන් කතාව ඊටාම කෙටි වුණත්
අනන්‍යතාවය පිළිබඳව, ආත්මාර්ථකාමීත්වය පිළිබඳව සහ යම්කිසි සේවයක් කිරීමේදී එය කිරීමට සැබවින්ම අදහස් කරන අරමුණ ගැනත් හදවතට කතා කරයි. සොල්දාදුවන් විශ්වාස කළේ ඔවුන්ගේ කාර්යභාරය ජාතිය ආරක්ෂා කිරීම උතුම් සහ වරප්‍රසාද ලැබීමට සුදුසු දෙයක් බවයි. ඇත්තටම ඔවුන්ගේ මාර්ගය ඉතාමත් දුෂ්කර බැවින් එය ගෞරවයට පාත්‍ර විය යුතු මාර්ගයකි. නමුත් ධර්මයට අනුව නිහතමානීකම, අවබෝධය සහ දැනුවත්භාවය අපට විපාක දෙයි. මෙම කතාවෙහි සැබෑම හැරවුම් ලක්ෂ්‍ය වන්නේ ගසන් හිමි නමගේ බලවත් ප්‍රතිචාරයයි. එනම් අපි සියලු සංවේදී ජීවීන් බේරා ගැනීම අරමුණු කරගත් මනුෂ්‍යත්වයේ සොල්දාදුවන්ය. මෙහිදී ගසන් හිමි නම මෙම සංවාදය ජාතිකවාදයේ සිට විශ්වීය අනුකම්පාව දක්වා යොමු කළේය. ඔහු රණවිරුවෙකුගේ යුතුයකමේ වටිනාකම බැහැර නොකරයි. නමුත් රණවිරුවෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳ සංකල්පය වඩාත් පුළුල් ආකාරයට පැහැදිලි කරයි. ධර්මයට අනුව සැබෑම රණවිරුවෙකු දේශසීමා හෝ පෞද්ගලික ගෞරවය සඳහා සටන් නොකරයි. ඔවුන් තමන් තුළින්ම ජීවිතාවබෝධය ලබාගෙන ජීවින් දුක් විඳීමෙන් නිදහස් කිරීමට සටන් කරයි. මෙහිදී හිමිනම අපට මතක් කර දෙන්නේ නිල ඇඳුමක් ඇඳීම පමණම කෙනෙකු ගෞරවනීය කෙනෙක් බවට පත් නොකරන බව සහ කෙනෙකුගේ තනතුර සහ බලය ඔහුගේ නියම ගෞරවය සඳහා බල නොපාන බවය. සැබෑම ශක්තිය වන්නේ යමක් කිරීමෙන් ලැබෙන විපාකයට බැඳීමකින් තොරව සහ ආත්මාර්ථකාමීත්වයෙන් තොරව නිහතමානීව සහ විනයකින් යුතුව උතුම් යහපත සඳහා කැප වූ ජීවිතයක් ගත කිරීමය. මෙම කතාව නූතන ජීවිතයටද ඉතා වටිනා අදහස් ලබා දේ. අද ජීවත් වන අප බොහෝ දෙනාද සොල්දාදුවාගේ මානසිකත්වයම දරයි. බොහෝ අවස්ථාවලදී අප අසා ඇති දෙයකි. එනම් මම කවුද කියලා ඔබ දන්නවද? එනම් ඔබ මට සලකනවාට වඩා ලොකු සැලකිල්ලක් මට ඔබ දැක්විය යුතුය යන්න කියනවාක් වැනිය. ධර්මය තුලින් අපෙන් මෙසේ අසයි. ඇත්තටම ඔබ කවුද කියා ඔබ දන්නවද? ඔබ සිතා සිටිනා සියලු අනන්‍යතාවයෙන් යුතු ස්ථාවර දේවල්, එනම් මිනිසුන්ගේ තනතුරු, වත්කම් වැනි සියලු දේ හිස් දේවල්ය. සියලුම මාතෘකාවන් යටතේ ගත්තත්, එනම් සොල්දාදුවා, භික්ෂුව, ප්‍රධාන විධායක නිලධාරියා, දෙමාපියන්, දරුවන් යන සියලුම දේවල් බිඳෙන සුළු අනිත්‍ය දේවල්ය. හිමිනම රණවිරුවන්ට ප්‍රශංසා කිරීම හා සැලකීම ප්‍රතික්ෂේප කළේ ඔවුන්ට අගෞරවයක් දැක්වීමට නොවේය. එය ඔවුන්ට ඉගැන්වීමක් විය. බුදු දහමට අනුව සමානාත්මතාවය යනු හුදෙක් අදහසක් පමණක්ම නොවන නිසා, එය සැබවින්ම සත්‍යයක් නිසාත් ඔහු රණවිරුවන්ට සමානව සැලකුවේය. මනුෂ්‍යත්වයේ සැබෑ රණවිරුවෙකු වීම යන්නෙන් හිමිනම අදහස් කළේ අප පුහුණු කළ යුත්තේ ආයුධවලින් සටන් හෝ සටනකටම මුහුණ දීම සඳහා අපගේ ශරීරය සකස් කර ගැනීම වැනි දේ නොව අපගේ හදවත පුහුණු කිරීමයි. එයින් අදහස් කරන්නේ අප අන් අය සමග නොව අපගේම නොදැනුවත්කම, උඩඟුකම සහ ආත්මාර්ථකාමීත්වය සමග සටන් කිරීමට පුහුණු වීමයි. ඉහළම විනය යනු එයයි. ගසන් හිමිනම රණවිරුවන්ට පහදා දුන්නේ එයයි. මෙම ප්‍රශ්නවලට ඔබගේ අදහස් කමෙන්ට් තීරුවේ පළ කරන්න. ඔබගේ තත්වය, ඔබගේ පෞල් පසුබිම හෝ ඔබ කරන පරිත්‍යාග නිසා ඔබ කවදා හෝ විශේෂ සැලකිල්ලක් අපේක්ෂා කර තිබේද? සේවය යන්නෙන්
ඔබ අදහස් කරන්නේ කුමක්ද? එය ගෞරවයක්, පිළිගැනීමක් වෙනුවෙන් කරන දෙයක්ද? නැතහොත් නිහඬව අවශ්‍යතාවයට අනුව දායකත්වය දැරීමක්ද? මනුෂ්‍යත්වයේ සොල්දාදුවෙකු යන ගසන් හිමි නමගේ අදහසට ඔබට සම්බන්ධ විය හැක්කේ කෙසේද? ඒ එදිනෙදා ජීවිතයේදී කෙබඳු ලෙස භාවිතා කළ හැකිද? නැවත පිළිගැනීමක්, ගෞරවයක් බලාපොරොත්තු වන ඔබගේ අවශ්‍යතාවය හිතින් අතහැර හදවතින්ම සේවය කිරීම ඔබට කෙබඳු හැඟීමක් ඇති කරයිද? ඔබ සිතා සිටිනා ආකාරයට ඔබ කවුද? ඔබගේ පෞල් පසුබිම, ඔබගේ රැකියාව, ඔබගේ දැනුම, ඔබගේ හැකියාවන් සහ ඔබ සතු සියලු වත්කම් ඉවත් කළ විට ඇත්තටම ඔබ කවුද? ඔබ රටක්, මුළු ලෝකයක් වෙනස් කිරීමට පෙර ඔබ නිවැරදි වන්න. එවිට ඉබේම රටත් ලෝකයක් වෙනස් වනු ඇත. ස්තුතියි. මෙම සියලු කතා තුල ඔබේ ජීවිතයට ගත හැකි අගනා පාඩම් ඇත. මෙම බොහෝ කතා තුල කතා රසයද විඳිය හැකි අතර ඊට එහා ගිය බොහෝ ගැඹුරු දහමක් ඇත. එය සොයාගෙන ඔබේ ජීවිතයේ හිස්තැන් ඔබම පුරවා ගන්න. ඔබගේ වටිනා කාලයෙන් බිඳක් වැය කර මෙම කතා ඇසූ නැරඹූ ඔබට ගොඩාක්ම ස්තුතියි. මෙම කතා නැරඹීම සඳහා SL වාසි YouTube channel එක like කර subscribe කරන්න. එසේම ඔබගේ අදහස් කමෙන්ට් තීරුවේ පළ කරන්න. අලුත් කතා පැමිණි විගස නැරඹීම සඳහා notification on කර තබා ගන්න. මෙම වීඩියෝ ජීවිතයට වටිනාය හැඟේ නම් ඔබේ හිතවතුන්ටද දැන ගැනීම පිණිස share කරන්න. ඔබගේ එදිනදා ජීවිතයේ ඇතිවන සියලු ගැටලු වලට පිළිතුරු ලැබෙන ලෙසත් ඔබගේ සාධාරණ බලාපොරොත්තු ඉටුවන ලෙසත් ඔබට ඔබව අවබෝධ කර ගැනීමට ප්‍රඥාව පහළ වන ලෙසත් අපි ආදරයෙන් ප්‍රාර්ථනා කරමු. තවත් රසවත් හරවත් කතාවකින් නැවත හමු වනතුරු ඔබට ජය වේවා.